සුබ දවසක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා හැමෝටම. ඉතින් ඇත්තරම බිට්කොයින් සම්බන්ධයෙන් අප්ඩේට් එකක් දෙන්න දෙයක්වත් නැහැ. chart එක දැක්ක ගමන් ඕන කෙනෙකුට පේනවා මොකද්ද අද පාන්දර සිද්ධ වුනේ කියලා. එතකොට බිට්කොයින් වල ඉතිහාසයේ සිද්ධ වෙච්ච ලොකුම ලික්විඩේෂන් ඉවෙන්ට් එක සිද්ධ වුණා. ඉතින් බිලියන 10කටත් අධික ලොන්ග් පොසිෂන් ප්‍රමාණයක් ඊටාම කෙටි කාලයක සම්පූර්ණයෙන්ම ලික්විඩේට් වෙලා ගියා. එතකොට මම දැක්කා එක තැනක සඳහන් කරලා තියෙනවා දැන් අපි දන්නවා කලින් ලොකු ක්‍රෑෂ් සිද්ධ වෙච්ච අවස්ථා තියෙනවා. උදාහරණයක් හැටියට 2020 සිද්ධ වෙච්ච මේ ක්‍රෑෂ් එක දවස් දෙකක් වගේ ඇතුළත 150කට වැඩිය බිට්කොයින් ඩම්ප් වුණා. එතකොට පර්සන්ටේජ් එකක් වශයෙන් බිට්කොයින් වල ප්‍රයිස් එක ඩ්‍රොප් වෙච්ච ප්‍රමාණය මෙතනදී ගොඩක් වැඩි වුණාට ලික්විඩේට් වෙලා ගිය ලොන්ග් පොසිෂන්ස් ප්‍රමාණය ගත්තොත් එහෙම අද දවසේ පාන්දර සිද්ධ වෙච්ච ලික්විඩේෂන් එක තරම් ලොකු ලික්විඩේෂන් ප්‍රමාණයක් මෙතන සිද්ධ වුණේ නැහැ. ඊට පස්සේ FTX ක්‍රෑෂ් එකේදීත් ඇත්තරම ඔච්චර ලොකු ලොන්ග් ප්‍රමාණයක් ලික්විඩේට් වෙලා ගිහිල්ලා නැහැ. ඇත්තරම අද දවස් සිද්ධ වෙච්ච එක අද පාන්දර සිද්ධ වෙච්ච මේ සිදුවීම ගොඩාක් කට්ටියන්ව අතිශයින් පුදුමයටපත් කරලා තියෙනවා ගොඩක් ට්‍රේඩර්ස්ලව. ඊට පස්සේ මම දැක්ක සමහර තැන්වල කියලා තියෙනවා එක්ස්චේන්ජ් වලට එන ඩේටා වල සිද්ධ වෙච්ච ප්‍රශ්නයක් හේතු කරගෙනත් මේක සිද්ධ වෙලා තියෙනවා කියලා. කොහොම හරි සමහරට සම්පූර්ණ මැනිපියුලේෂන් එකක් වෙන්නත් පුළුවන්. ඉතින් ඊට අමතරව ගත්තාම අපි දන්නවා මයිනර්ස්ලා සතු ඊටාම විශාල බිට්කොයින් ප්‍රමාණයක් තියෙනවා. ඉතින් මයිනර්ස්ලා විශාල ප්‍රමාණයක් බිට්කොයින් සෙල් කරලා තියෙනවා ප්‍රොෆිට් ලබා ගැනීම පිණිස. එතකොට ඒකත් හේතුවක් වුණා මාකට් එක යටට එන්න. ඊට පස්සේ අපි ඇත්තටම පහුගිය දවස් කිහිපෙම පෙන්නුවා අපි ලික්විඩේෂන් මැප් එක දාගත්තාම විශේෂයෙන් 30 day මැප් එක අපි දාලා පෙන්නුවා. එතකොට අපි දැක්කා ගොඩාක් ලොකු ලෙවරේජ් ලොන්ග් ප්‍රමාණයක් ලික්විඩේට් වෙලා යන්න තිබ්බා. ප්‍රයිස් එක ඩ්‍රොප් වුණා නම්. ඒ කියන්නේ බිලියන 10කට අධික ලෙවරේජ් ලොන්ග් ප්‍රමාණයක් තිබ්බා. ඉතින් එතනදී මම මතක් කළා ඇත්තටම ලික්විඩේෂන් ෆ්ලෂ් අවුට් එකක් සිද්ධ වෙන්න ඕනේ කියලා හරිනම්. දැනට තියෙන සිටුේෂන් එකත් එක්ක. මොකද අපි දැක්ක ෂෝට් ගොඩක් අඩු ප්‍රමාණයක් තිබ්බේ. ඊට පස්සේ මේ පැත්තේ ලොකුවට අපි දැක්ක ලොන්ග් ප්‍රමාණයක් තියෙනවා. ඉතින් දැනට ඒක සම්පූර්ණයෙන් වෙනස් වෙලා තියෙනවා. දැන් අද දවසේ ඒක දාගත්තොත් අපිට පේනවා ඇත්තටම ලික්විඩේට් වෙන්න දැන් ලොන්ග් ඇත්තෙම නැති තරම් මාකට් එකේ. ඉතින් ඇත්තටම දැන් මේ සිටුේෂන් එකට අදාළ කරන කාරණා chart වල තිබ්බා. ඉතින් ට්‍රිගර් එකක් හැටියට ආවේ අර ට්‍රම්ප් චීනය සම්බන්ධයෙන් කරපු announcement එක. එතකොට චීනෙත් එක්ක ආයසරයක් ට්‍රේඩ් වෝ එකකට යන්න එයාගේ අදහසක් තියෙනවා. ඉතින් ඒ කාරණේ තමයි මාකට් සමස්තයක් හැටියට ක්‍රෑෂ් වෙන්න හේතු උනේ. අපි දැක්කා ස්ටොක් මාකට් එහෙමත් කලින් දවසේ ක්‍රෑෂ් වෙලා තියෙනවා. ඉතින් ඇත්තටම මම අද පාන්දර 12යි ගානකට 12:45ට වගේ ඇහැරලා හිටියා. එතකොට ඇහැරලා ඉඳලා මගේ ෂෝට් වගේක් තිබ්බා ඉතීරියම් සහ බිට්කොයින්. ඉතින් කලින් වීඩියෝ වල අපි පැහැදිලි කරපු තැන් වලින් ගත්ත ෂෝට් අර මේ ලෙවල් එක බ්‍රේක් වෙනකොට. එතකොට ඒවට අලුතෙන් ටිකක් ඇඩ් කරලා තිබ්බේ යටට එනකොට. ඉතින් ඒ වගේ ප්‍රොෆිට් ටාගට් වගේක් මං සෙට් කරලා ඊට පස්සේ නිදා ගන්න ගියා. ඉතින් පාන්දර 3යි ගානකට කොහෙද මට ආය හැරිලා බලනකොට බිට්කොයින් ගොඩාක් ඩම්ප් වෙලා. ඉතින් ඇත්තටම අර ප්‍රොෆිට් ටාගට් තියන්න නැතුව නිදාගත්තා නම් සෑහෙන ලොකු ප්‍රොෆිට් එකකට යන්න තිබ්බා. නමුත් ඒක කියන්නේ ෂෝට් දෙකම ටිකක් කලින් තමවන් ක්ලෝස් කරේ. ඉතින් ඒක අපරාධයක් කියලා හිතුණා උදේ නැගිටලා බලපුවාම. ඉතින් ඇත්තටම පහුගිය දවස් කිහිපෙම අපි ලොකුවට අනතුරු ඇඟීම් සිද්ධ කළා. දැන් අන්තිමට කරපු වීඩියෝ එකෙත් මම මතක් කළා අර දවස් 1064 කතාව. මේක බිට්කොයින් වල টොප් එකක් වෙන්නත් පුළුවන් කියන එක. මොකද ඉතිහාසයේ සිද්ධ වෙච්ච දේවල් ආයසරයක් වෙන්නේ නැහැ කිව්වට ඒවම ආය සිද්ධ වෙලා තියෙනවා. ඉතින් මේ සැරෙත් මේ සිද්ධ වෙච්ච ක්‍රෑෂ් එක පුදුම සහගත විදිහට දවස් 1064ක් විතර යනකොටම සිද්ධ වුණා. ඊට පස්සේ ওই කාරණාත් එක්ක අපි දිගටම මතක් කළා ලොකුවට ලෙවරේජ් ලොන්ග් පොසිෂන් ඕපන් කරන්නත් එපා. ඕපන් කරනවා නම් අඩුම තරමින් ස්ටොප් ලොස් අනිවාර්යෙන් දාගන්න කියලා මම පහුගිය දවස්වල කරපු වීඩියෝ බැලුවා නම් කවුරු හරි මම ඒක ආය මතක් කළා. chart වල අනතුරු ඇඟීමේ සලකුණු තියෙනවා කියන එක අපි දිගටම කිව්වා. ප්‍රධාන වශයෙන්ම FGI එකේ මෙන්න මේ ඩේලි chart එකේ හැදිලා තිබ්බ R අකුර. ඉතින් මේවා කොච්චර හොඳට වැඩ කරලා තියෙනවද කියන එකත් අපි පහුගිය දවස්වල පෙන්නුවා. ඊට පස්සේ අපි දැක්ක වීක්ලි chart එකේ ඩයිවර්ජන්ස් එකක් තියෙනවා බේරිෂ්. ඊට පස්සේ වීක්ලි chart එකෙත් මේ R අකුර print වෙවි තිබ්බා. ඉතින් ඔය විදිහට අනතුරු ඇඟීමේ සලකුණු තිබ්බා. අපි ඒවා සේරමත් මතක් කළා. ඉතින් එහෙම තියෙද්දිත් කවුරු හරි ස්ටොප් ලොස් නොදා ලොන්ග් ට්‍රේඩ් වලට එන්ටර් වෙලා හිටියා නම් ඒක හරිම වාසනාවන්ත සිද්ධියක්. ගොඩක් කට්ටිය මෙහෙම සිදුවීම් වලින් තමයි පාඩම් ඉගෙන ගන්න. මේ පාඩම් ඉගෙන ගන්නකොට ලොකු ලොස් කරගෙන සමහර කට්ටිය සම්පූර්ණයෙන්ම මාකට් එකෙන් අයින් වෙනවා. එතකොට අපි දැනට මොකක් වෙයිද කියලා ආයෙසරයක් පොඩ්ඩක් බැලුවොත් එහෙම දැන් වීක්ලි chart එක දාගත්තොත් අපි FGI ඉන්ඩිකේටර් එකත් එක්ක අපිට පේනවා හරියටම කොතනින්ද බවුන්ස් වෙලා තියෙන්නේ කියලා. ඒ කියන්නේ FGI එකේ වීක්ලි සපෝට් එක තියෙන 1,1522.2කින් ප්‍රයිස් එක ඩ්‍රොප් වෙලා තියෙනවා 1,01,516.5ට. ඒ කියන්නේ මේකට
ඩොලර් කිහිපයක් යටට ඩ්‍රොප් වෙලා එතනින් සම්පූර්ණයෙන්ම ආයසරයක් මිඩ් එක දක්වාම දැනට ප්‍රයිස් එක බවුන්ස් වෙලා තියෙනවා. ඊටාම කෙටි කාලයක නිකන් V shape recovery එකක් වගේ සිද්ධ වෙලා තියෙනවා. ඉතින් ඇත්තටම මෙතන මේ level එකට තව ප්‍රධාන confluence එකක් තියෙනවා. ඒ ප්‍රධාන confluence එක තමයි, ඒ කියන්නේ දිගට මම ගොඩක් කලින් ඉඳන්ම මතක් කරන monthly chart එකේ 10 period simple moving average එක. අපිට පේනවා monthly chart එකේ 10 period එක දැන් අපි index chart එක වගේ දාගත්තොත් හරියට මෙතනින් bounce වෙලා තියෙනවා. හරියටම වගේ 10 period එකත් confluence වෙනවා අර level එකත් එක්ක. ඉතින් අපි දිගටම මතක් කළා 10 period එක hold කරගෙන ඉන්නකම් monthly candle වලින් අපිට bull run එක ඉවරයි කියලා consider කරන්න බෑ. ඉතින් 10 period එක බැරි වෙලාවත් loss වුණොත් monthly candle close එකකින් loss වෙලා ඊට පස්සේ candle එකේ low එක break වුණොත් එහෙම එතකොට නම් මම සෑහෙන විශ්වාසයකින් කියන්නේ 70ක 80 විතර විශ්වාසයෙන්ම කියනවා bull run එක ඉවරයි කියලා. ඉතින් දැනට හරියටම වගේ මේ අවස්ථා දෙකේදීත් අපි දැක්ක 10 period එකට price එක drop වෙලා එතනින් උඩට bounce වෙනවා. එතකොට market එක යටට drop වුණත් 10 period එකකින් යටට price එක ආවත් candle close එකකින් මේක break නොවන තාක් ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ඒක නිසා 10 period එක සම්බන්ධයෙන් විශේෂ අවධානයක් යොමු කරගෙන ඉන්න monthly chart එකේ. ඉතින් දැනට ඔක්තෝබර් මාසේ red candle එකක් ඇටියට තමයි trade වෙන්නේ. අර ඔක්තෝබර් ඉවරයි දැන් රෙක්ටෝබර් වෙලා තියෙන්නේ. ගොඩක් කට්ටිය මොකද සම්පූර්ණයෙන්ම රෙක්ට් වෙලා තියෙනවා මාකට් එකේ මේ සිද්ධ වෙච්ච ක්‍රෑෂ් එකත් එක්ක. මම දැක්කා Twitter වල දාලා තියෙනවා එක ට්‍රේඩර් කෙනෙක් 8 figure, ඒ කියන්නේ ඩොලර් 10 මිලියන් වලට එහා ගිය loss එකක් පොසිෂන් එකේ. ඒ වගේ හිතා ගන්න බැරි තරම් සමහර කට්ටිය money loss කරගෙන තියෙනවා මේ සිද්ධියත් එක්ක. ඊට පස්සේ අපි weekly chart එකට ආවහම දැන් weekly candle එක close වෙන්න තව දවස් දෙකක් තියෙනවා. එතකොට ওই දවස් දෙක ඇතුළත මේක තව drop වෙලා 1,11,593.6න් තියෙන FJ එකේ weekly mid එක break කරගෙන close වුණොත් එතකොට market එක තව drop වීමේ අනතුර වැඩි වෙනවා. ඒ කියන්නේ දැනට bounce වෙලා තිබ්බට උඩට ආයෙසරයක් යටට drop වෙන්න පුළුවන් මේ level එක break කරගෙන weekly candle එකක් close වුණොත්. එතකොට ඕක hold කරගෙන close වුණොත් එහෙම අපිට තව සතියක් විතර බලන්න වෙනවා මොකක්ද සිද්ධ වෙන්නේ කියලා. ඊට පස්සේ දැනට තියෙන ප්‍රශ්නේ තමයි දැන් මේ ආරකුරක් මෙතන print වෙච්ච මේ candle එකේ low එක තියෙන්නේ support level එකෙන් 1,01,522කින්. මොකද ඒ දක්වාම price එක drop වෙච්ච නිසා. එතකොට ඇතරම් මේ candle එකෙන් ලොකු ප්‍රයෝජනයක් ගන්න බෑ. ඒ කියන්නේ මේ print වෙලා තියෙන signal එකෙන්. මොකද කලින් අවස්ථාවල මේ candle එකේ low එක break වුණාම හොඳ short position build කරගන්න අවස්ථාව තිබ්බා. දැනට තියෙන ගැටලුව තමයි මේකේ low එක ගොඩක් යට තියෙන නිසා ඒක විතරක් පදනම් කරගෙන හරියට පොසිෂන් එකක් බිල් කරගන්න අමාරුයි. ඉතින් ඒක නිසා එතනදී බලන්න වෙනවා ඊට පස්සේ මේ weekly mid එක break කරගෙන candle එකක් close වුණොත් මේ කිට්ටුවෙන්. එතකොට ඒකේ low එක break වුණාම market එක යටට dump වීමේ ඉඩකඩ වැඩි. එතකොට ඒක පදනම් කරගෙනත් short වලට entries ගන්න පුළුවන්. ඉතින් මෙතන තියෙන divergence එක ප්‍රධාන වශයෙන්ම දැනටත් සෑහෙන වැඩ කළා. ඊට පස්සේ තවදුරටත් වැඩ කරන්න පුළුවන් මේ level එක loss වුණොත්. ඒක නිසා 1,11,593න් තියෙන මේ level එකත් ප්‍රධාන වශයෙන්ම මොනිටර් කරගෙන ඉන්න ඒක loss වෙනවද කියලා බලන්න. අපි ඊට පස්සේ daily chart එකට ආවහම දැන් එක දවසක candle එක මේ RSI එකෙත් හරියටම over sold වෙන level එකකින් තමයි උඩට bounce වෙලා තියෙන්නේ. කලින් දවසේ candle එක ලොකු range එකක් හදලා තියෙනවා. ඉතින් ඒක ඇතුලේ market එක consolidate වෙන්න පුළුවන්. ඉදිරි සමහරවට සති කිහිපෙම මේ level එක ඇතුලේ consolidate වීමේ ඉඩ කඩකුත් තියෙනවා. ඊට පස්සේ උඩට up වුණත් 1,17,000 ගානකින් අපිට පේනවා resistance level එක තියෙනවා. එතකොට එතනින් reject වෙන්න පුළුවන්. ඊට පස්සේ පැය 4 chart එකට ආවොත් එහෙම දැන් පැය 4න් අපි මේ හරියදී short position එකට entry එකක් ගත්තා. ඉතින් trend එකත් එක්ක ඒක continue කරගෙන හිටියා නම් මෙතනදී වගේ මෙතන buy signal එකක් ඇවිල්ලා ඊට පස්සේ සම්පූර්ණයෙන් trend එක bullish විදිහට තිබ්බ සෑහෙන කාලයක්. ඊට පස්සේ ආයෙසරයක් මෙතන sell එකක් ඇවිල්ලා ඊට පස්සේ market එක දැනට සෑහෙන dump වෙලා තියෙනවා. ඉතින් කවුරු හරි කෙනෙකුට මේ bottom එක අල්ල ගන්න අවස්ථාවක් තිබ්බනම් දැනටත් සෑහෙන profit එකක ඉන්නේ. නමුත් ලංකාවේ ගොඩක් කට්ටිය ඒලා නිදාගෙන ඉන්න ඇත්තේ. ඉතින් මට නම් අල්ල ගන්න අවස්ථාවක් තිබ්බේ නැහැ. මොකද ඇත්තටම තව ටික වෙලාවක් හිටියනම් අල්ල ගන්නත් අවස්ථාවක් තිබ්බා. කොහොම නමුත් ඒ අවස්ථාව උදා වුණේ නැහැ. ඇත්තටම ඊයේ මට අප්ඩේට් එකක් දෙන්නත් බැරි වුණේ Bitcoin සම්බන්ධයෙන්. මට හොස්පිටල් එකට යන්න යෙදිලා තිබ්බා. ඉතින් ඒ කාරණේ නිසා තමයි කලින් දවසේ අප්ඩේට් එකක් කොහොම හරි දෙන්න හම්බුනේ නැත්තේ. එතකොට දැනට දැන් පැය 4 RSI එක ඕවර්
සෝල්ඩ් වෙලා තියෙන්නේ. ඉතින් ඒක නිසා ගොඩක් වෙලාවට උඩට ගිහිල්ලා ආයෙසරයක් රීසෙට් වුණොත් තමයි ඩම්ප් එකක් කන්ටිනියු වෙන්නේ ඉඩකඩක් තියෙන්නේ. අර V shape recovery එකක් සිද්ධ වුණේ නැත්තම්. ඊට පස්සේ අපි පැය chart එකට ගියොත් එහෙම පැය chart එකේ ට්‍රෙන්ඩ් එක තාම bearish විදිහට තියෙන්නේ. ඉතින් මේ zone monitor කරගෙන ඉන්න පුළුවන් අර scalp වගේ කරන කට්ටියන්ට අලුතෙන් short entries ගන්න පුළුවන්ද කියලා බලන්න. ඊට පස්සේ විනාඩි 15 නම් bullish පැත්තට හැරිලා තියෙනවා. මෙතනදී ප්‍රධාන වශයෙන්ම අපිට සම්පූර්ණයෙන්ම වගේ ආයසරයක් bullish වෙන්න නම් ඒ කියන්නේ මේ ඩම්ප් එක සම්පූර්ණයෙන්ම ඉවරයි ඊට පස්සේ හොඳ bullish movement එකක් ආයසරයක් එයි කියලා අපේක්ෂා කරන්න නම් මෙතන මෙන්න මේ මාක් කරගත්ත level එක මේ consolidation එකත් එක්ක තියෙන ඒක උඩට බ්‍රේක් කරලා මේ level එක support එකක් හැටියට වැඩ කරන්න ඕනේ. එහෙම වැඩ කරොත් විතරයි අපිට ස්ථීර වශයෙන්ම මේ ඩම්ප් එක ඉවරයි කියලා කන්සිඩර් කරන්න අවස්ථාවක් තියෙන්නේ. එතකොට අඩුම තරමින් 1,20,000ට විතර ප්‍රයිස් එක අප් වෙන්න පුළුවන් මේ ලෙවල් එක සපෝට් එකක් හැටියට වැඩ කරොත් එහෙම. ඒ කියන්නේ ඒක ඉස්සෙල්ලා බ්‍රේක් කරලා. ඉතින් එහෙම උනේ නැත්තම් මේ ලෙවල් එකෙන් ආයෙසරයක් රිජෙක්ට් වෙන්න ඉඩ කඩක් තියෙනවා. රිජෙක්ට් වෙලා අර ලොකු කොන්සෝලිඩේෂන් ඒරියා එකක් දැනට හදලා තියෙන නිසා මේක ඇතුලේ මාකට් එක සෑහෙන කාලයක් කොන්සෝලිඩේට් වීමේ ඉඩ කඩක් තියෙනවා. එතකොට මෙතන ලොකු වික් එකක් හදලා තියෙන නිසා එහෙම කොන්සෝලිඩේට් වුණොත් සමහරලාට ආයසරයක් මේ යට ලෙවල් වලට ඇවිල්ලා මේ වික් එක ෆිල් කරලා ඊට පස්සේ මාකට් එක අපේ මීඩ කඩක් තියෙන්න පුළුවන්. ඉතින් ඒක නිසා ෂෝට් කරනවා නම් මේ ලෙවල් මොනිටර් කරගෙන ඉන්න අර පැය chart එකේ රෙසිස්ටන්ස් zone එකයි මේ ලෙවල් එකයි. ඉතින් අලුතෙන් ෂෝට් වලට කන්සිඩර් කරනවා නම් මාකට් එක උඩට අප් වුණාම අපිට අලුතෙන් ලෙවල් ගොඩක් තියෙනවා. පැය 4 රෙසිස්ටන්ස් එකක් තියෙනවා. ඊට පස්සේ ඩේලි chart එකත් බේරිෂ් වෙලා තියෙනවා කලින් දවසේ සිතෙච්ච මේ ඩ්‍රොප් එකත් එක්ක. ඒකට ඩේලි රෙසිස්ටන්ස් zone එකත් පාවිච්චි කර හැකි. ඊට පස්සේ ආසන්න වශයෙන්ම පැයක් තවම බේරිෂ් විදිහට තියෙන්නේ. ඒක නිසා ඒ zone මොනිටර් කරගෙන ඉඳලා ස්කාල්ප් වගේ එන්ට්‍රීස් ගන්නවා නම් අලුතින් ගන්න අවස්ථාවක් තියෙයි. ඉතින් 2020 සිද්ධ වෙච්ච ලොකු ක්‍රෑෂ් එකෙන් පස්සේ මාකට් එක ආපස්සට ලෝස් වලට යන්නේ නැතුව සම්පූර්ණයෙන්ම රිකවර් වුණා. V shape recovery එකක් සිද්ධ වෙලා තමයි බුල් රන් එක පටන් ගත්තේ. සමහර ඕල්ඩ් කොයින් සමහර නෙමෙයි ඇත්තටම සීරම වගේ ඕල්ඩ් කොයින් බිට්කොයින් වලට සාපේක්ෂව ඉතාම විශාල වශයෙන් ඩම්ප් වුණා. චේන් ලින්ක් ඇටම් වගේ ස්ට්‍රෝං කියන කොයිනොත් 160 70 එකපාර ඩම්ප් වුණා. හරිම පුදුම විදියට BNB එහෙමත් මම දැක්කා. දැන් BNB සෑහෙන උඩට අප් වෙච්ච කොයින් එකක් නේ. BNB එහෙමත් හිතා ගන්න බැරි විදිහටම 150කටත් එහා ක්‍රෑෂ් වෙලා තිබ්බා. දැන් චේන් ලින්ක් වල එහෙම ක්‍රෑෂ් එක ගත්තාම පුදුම ක්‍රෑෂ් එකක් ඒක. 60කටත් එහා. මේ කැන්ඩල් එකේ විතරක් තනි කැන්ඩල් එකකින් පැයේ තනි කැන්ඩල් එකෙන් 60ක් විතර ඩම්ප් වෙලා තියෙනවා. මෙතනින් ධම්ම ගත්තොත් එහෙම 163ක් විතර. ඉතින් ඇටම් වගේ කොයින් ඊටත් වැඩිය ඩම්ප් වෙලා තිබ්බා. 160 70 ඩම්ප් වෙච්ච කොයින් තිබ්බා. ඉතින් ඇත්තටම ගොඩක් ඕල්ඩ් කොයින් කියන ඒවා උඩට අප් වෙලා තිබ්බෙත් නැහැ. ඒවා ගොඩක් බොටම් එකේමයි තිබ්බේ. ඉතින් ඒ තියෙන තැනනොත් 150කට ක්‍රෑෂ් වුණා කියන්නේ ආයේ යන්න බොටම් එකක් නැති තරම මාකට් එක ක්‍රෑෂ් වුණා. ඉතින් ඒ අතරම USDT විශාල ප්‍රමාණයක් අලුතෙන් මින්ට් කරලා තියෙනවා. ඉතින් ඒක නිසා මාකට් එක ඩම්ප් වෙනකොට ගොඩාක් ඕල්ඩ් කොයින් වගේ දේවල් අලුතෙන් බයි කරලා තියෙනවා. ඒ කාරණයක් එක්ක සමහරලාට මේක ඕල්ඩ් කොයින් සීසන් එකේ ආරම්භය වෙන්නත් පුළුවන්. ඉදිරි මාස කිහිපය ඇතුළත බිට්කොයින් වලට සාපේක්ෂව. ඒ කියන්නේ බිට්කොයින් මේ ලෙවල් එකේ කොන්සොලිඩේට් වුණොත් ඩම්ප් වෙන්නේ නැතුව තවදුරටත් අර දැනට හදලා තියෙන රේන්ජ් එක ඇතුලේ කොන්සොලිඩේට් වුණොත් ලොකුවට ඩම්ප් වෙන්නේ නැතුව එතකොට ඕල්ඩ් කොයින් වලට උඩට අප් වීමට ලොකු ඉඩ කඩක් එන්න පුළුවන්. මොකද ඕල්ඩ් කොයින් 60 70ක් යටට ඩම්ප් වෙච්ච නිසා. ඉතින් ඒක නිසා ඒ සම්බන්ධයෙන් අවධානයෙන් ඉන්න ටිකක් වැඩිපුර ඕල්ඩ් කොයින් සම්බන්ධයෙන් අවධානයෙන් ඉන්න. දැනටත් ගොඩක් ඕල්ඩ් කොයින් මම දැක්කා බිට්කොයින් වලට සාපේක්ෂව මේ ඩම්ප් එකත් එක්ක උඩට අප් වෙලා තියෙනවා රිකවර් වෙනකොට. දැන් මේ වගේ සිදුවීම් වලින් සමහර කට්ටිය අර හાર્ඩ් ලෙසන්ස් ඉගෙන ගන්නවා. ඉතින් එහෙම ඉගෙන ගන්නේ නැතුව අනිවාර්යයෙන්ම පොසිෂන් වලට එන්ට්‍රීස් ගන්නකොට අනිවාර්ය ස්ටොප් ලොස් දාගන්න. ස්ටොප් ලොස් එකක් දාගන්න එක තමයි ඉස්සෙල්ලාම කරන්න ඕන දේ. ට්‍රේඩ් එකක් ප්ලෑන් කරනකොට ස්ටොප් ලොස් එක කොතනද තියෙන්න ඕනේ. ඊට පස්සේ ට්‍රේඩ් එකට එන්ට්‍රි එක ගන්නකොට එක්ස්චේන්ජ් එකේ අනිවාර්යයෙන්ම ස්ටොප් ලොස් එකක් දාගන්න එක කරන්න නැත්නම් ඉතින් ට්‍රේඩ් වලින් අයින් වෙලා ඉන්න එක තමයි හොඳම දේ. මොකද ලේසියෙන් සහ ඉක්මනින් සල්ලි හොයන්න කියලා ඇවිල්ලා තියෙන ටිකත් නැති කරගෙන තමයි ගොඩක් කට්ටිය මාකට් එකෙන් සම්පූර්ණයෙන්ම අයින් වෙලා යන්නේ.
ඉතින් ආයෙසරයක් මතක් කරනවා පරිස්සමට ස්ටොප් ලොස් දාගෙන ට්‍රේඩ් කරන්න කියලා. සුබ දවසක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා හැමෝටම.